ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අදත් ආදරෙන් පිළිගන්නවා ඔයාලව. ඉතින් කොහොමද ඔයාලට? සතුටින් හොඳින් කියලා හිතනවා. ඉතින් අද මේ වීඩියෝ එක ගෙනාවේ ඔයගොල්ලන්ට උණ පොරොන්දුවක් ඊටු කරන්න. ඒ තමයි මං ඔයාලට කිව්වනේ මම මඤ්ඤොක බයිට්ස් හදන විදිය කියලා දෙනවා කියලා. ඔන්න මේ වීඩියෝ එකෙන් මඤ්ඤොක බයිට්ස් හදන්න යන්නේ. ඉතින් එන්නකෝ. ඔයාලා දන්නවා මං මගේ වත්තේ හිටවලා තියෙන මඤ්ඤොක වලින් තමයි මේ මඤ්ඤොක බයිට්ස් හදන්න යන්නේ. මුලින්ම මං කරේ ඔයාලා දැක්කනේ මඤ්ඤොක කිලෝ 1.5ක් විතර තිබුණා මඤ්ඤොක අල. ඊට පස්සේ මං කරේ පොඩි අල ටික තෝරලා ඒ ටික මෙන්න මේ විදිහට පොල් දාලා මඤ්ඤොක අල හැඳි ගාලා ලුණු මිරිසක් එක්ක කන්න ගත්තා. ඉතිරි ටික ඒ කියන්නේ ඇත්තටම අපිට ගොඩක් මේ මඤ්ඤොක ටික වැඩි වුණානේ. ඊට පස්සේ කල් තියාගන්න කියලා හිතලා තමයි මම මඤ්ඤොක බයිට්ස් ටික හැදුවේ. මේ ටික ඉස්සල්ලාම අපි අර පොඩි අල ටික මඤ්ඤොක පොල් දාලා තෙල් දාලා හැඳි ගාලා ලුණු මිරිසක් එක්ක කන විදිහ බලලා ඊට පස්සේ අපි මඤ්ඤොක බයිට්ස් හදන්න ගමු. ඉතින් යාළුවනේ අපේ ගෙදර පොඩ්ඩ දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ මගේ පුතාලා දෙන්න. ඒ දෙන්නට තිස්සේම බත් ඇර අම්මා කන්න බොනවත් නැද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න අපේ ගෙදර බොහෝ විට තියෙනවා. ඔයාලගේ වල වලත් පොඩි අය ඉන්නවනම් එහෙම තමයි නේද යාළුවනේ? ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ තිස්සේම අපේ ගෙදර පොඩි දෙන්නා වගේ පොඩි බඩගිනි හැදෙන ආදරණීය දඟයෝ ඉන්න මගේ යාළුවන්ට තමයි. ඉතින් බලමු මඤ්ඤොක බයිට්ස් හදන විදිය නේද? මුලින්ම තම්බලා හැඳි ගාලා තියෙන මේ මඤ්ඤොක කෑල්ලක් ලුණු මිරිසත් එක්ක රස බලලම ඉඳිමු නේද යාළුවනේ? ඉතින් මේ තියෙන්නේ මං කියපු ලොකුවට කපලා තියෙන මඤ්ඤොක කෑල්ල ටික. ඉතින් ඔයගොල්ලන්ට පහසු විදිහකට මම මෙන්න මේ විදිහටත් මේ තමයි මේ මඤ්ඤොක පෙති ටික ලියලා ගත්තේ යාළුවනේ. ඔයගොල්ලන්ට පහසු විදිහකට මඤ්ඤොක මේ විදිහට ලියලා ගන්න. මම නම් ඉතින් යාළුවනේ මේ විදිහට ලියලලා ඊට පස්සේ මට ලේසි විදිහට කොටුවට රවුමට මට පුළුවන් විදිහට මේ මඤ්ඤොක ටික ලියලා ගත්තා. ඔන්න යාළුවනේ මඤ්ඤොක පෙති ටික නම් මම කපා ගත්තා මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ගැඹුරු තෙලේ මේ මඤ්ඤොක පෙති මොනවත් දාන්න දෙයක් නෑ යාළුවනේ. රසකාරක නෑ වර්ණකාරක නෑ. මේ විදිහට ගැඹුරු තෙලේ ටිකක් දුඹුරු පාට වෙනකන් ඔයගොල්ලන්ට අතට දැනෙනවා. ටිකක් තද ගතියක් ඇවිල්ලා බිස්කට් වගේ ඊටත් වඩා ක්‍රිස්පි ගතියක් අතට දැනෙනවා. ඒ ගාන වෙනකන් බැදගමු යාළුවෝ. අපි හැමෝම කැමති දරුවන්ට හොඳම දේ දෙන්නනේ. ඉතින් වෙළඳ පොලේ තියෙන රසකාරක වර්ණකාරක දූෂණික ආහාර වලට වඩා ගෙදරම පිරිසිදුවෙන් හදාගත්ත මේ වගේ කෑමක් ළමයිට දෙන්න තියෙනවා නම් හොඳයි නේද යාළුවනේ? ඉතින් මාත් එක්ක එකගයි කියලා මම හිතනවා. ඉතින් රැකියාවලට යන කාර්යබහුල දීමාපියන්ට නෙවෙයි කියන්නේ. කාර්යබහුල වුණත් මේ වගේ වැඩකට යන්නේ පුංචි කාලයක්. ඉතින් මම අද මේ ගේන වීඩියෝ එක ගෙදර ඉන්න මොකක් හරි පුංචි ආදායම් මාර්ගයක් හොයන කෙනෙකුට වුණත් ලේසියෙන් කරන්න පුළුවන් ස්වයං රැකියාවක් තමයි මේ මඤ්ඤොක බයිට්ස් හදන එක. ඔයාලා try කරලා බලන්නකෝ. ඔන්න අපේ මඤ්ඤොක ටික අර මම කියපු ගානට පැදිලයි තියෙන්නේ. ඔයාලට ඇහෙනව නේද යාළුවනේ? මේ වගේ ක්‍රිස්පි ගතිය. ඉතින් යාළුවනේ එන්නකෝ මම මේ තෙල් රත් වෙලා නිසා තව මඤ්ඤොක පෙති ටිකක් බැදින්න දාලා අපේ මඤ්ඤොක බයිට්ස් කන්න ගන්න විදිය බලමුකෝ. මේ මඤ්ඤොක ටික හිමීට බැදෙනකන් අපි බැදපු රස්නේ පිටින්ම තියෙන මඤ්ඤොක පෙති ටිකට අපේ රස අනුව මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට ඒ රස්නේ පිටින්ම මේ මඤ්ඤොක පෙති වලට එකතු කරපු මිරිස් කුඩු ලුණු කුඩු එකතු වෙනකන් හොඳට මිශ්‍ර කරමු යාළුවනේ. මෙන්න මේ විදිහට හරි නැත්තම් අතින් හොඳින් මිශ්‍ර කරාම මෙන්න මේ විදිහට ක්‍රිස්පි ගතියට මඤ්ඤොක බයිට්ස් කත හැකියි. එහෙනවද සද්දේ? ඉතින් අදගෙන අපු වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා මාත් එක්කම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යමු යාළුවනේ. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. ආයිබෝවන්.